අලුත්ම අප්ඩේට් වෙච්ච දේවල් එකේ තියෙනවා. ඒව ගැන පොඩි අවබෝධයක් අරගෙන ඉස්සරහට විභාගයට පෙනී සිටින්න යන්න. ඉතින් මේ ළඟදී අලුතෙන් ආපු නීතිය තමයි මැද පොඩි පටු මාර්ගවල ගම්බද පොඩි පටු මාර්ගවල මැද සලකුණු මැද මන්තිරු දෙක දෙපැත්තට යන කොටස සලකුණුවන් කරලා නැති අර සුදු ඉරක් මැද ඇඳලා නැති කඩ ඉරක් හෝ සුදු ඉරක් ඇඳලා නැති මාර්ගවල වේග සීමාව මාර්ග සංඥා තිබුණත් ඒ කියන්නේ වේග සීමාව සඳහන් කරලා තිබුණත් නැතත් වේග සීමාව 30ක් විය යුතුයි කියලා අලුතින් නීතියක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ පාරවල වේග සීමාවක් නැහැ කියලා පාර ක්ලියර් කියලා ස්පීඩ් යන්න බෑ. 30ට වඩා වැඩි වුණොත් එහෙම ඔයාට දඩ ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවලුත් අලුතෙන් නීති එකතු වෙලා තියෙන නිසා Google එක කරා මාර්ග නීති පිළිබඳව පොඩි දැනුමක් එකතු කරගන්න. නැත්නම් මම අර කලින් කිව්වේ ජපාන් ඔටෝමොබයිල් ෆෙඩරේෂන් එකේ තියෙන පොතක්. ඒ පොත මිලදී ගන්න ඒකේ සම්පූර්ණ විස්තර මාර්ග සංඥා පිළිබඳව සහ මාර්ග නීති පිළිබඳව සහ අහන ප්‍රශ්න පිළිබඳව මේ සියලු විස්තර පිළිබඳව ඒ පොතේ සටහන් වෙලා තියෙනවා. මම ඒකේ ෆොටෝ එකත් ඔයාලට දාන්නම් ඒ පොතේ. මේ පොතත් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මිලදීගෙන ඒ පොත හා සම්බන්ධ තොරතුරුත් එකතු කරගන්න පුළුවන්. Google එකේ තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඔයාලට සිංහලෙන් මේ ප්‍රශ්න එන විදිහට ප්‍රශ්න පත්‍රයේ හැදෙන විදිහට සහ ප්‍රශ්න හැදෙන විදිහට අනුමාන කරලා ලංකාවේ අපේම සහෝදරියක් ජපානයේ සහෝදරියක් එයාගේ Facebook එකේ එයාගේ කැමැත්තෙන්ම මේ විදිහට අප්ලෝඩ් කරගෙන යනවා ප්‍රශ්න සම්බන්ධව කරුණු. මම එයාගේ ප්‍රොෆයිල් එකත් මෙන්න මෙතනින් දාන්නම්. එයාගේ ප්‍රොෆයිල් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එයා මේ ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න හැදෙන විදිය සම්බන්ධයෙන් A to Z මාර්ග සංඥාත් එක්ක ප්‍රශ්න ගණනාවක් ප්‍රශ්න 1000කට ආසන්න ප්‍රමාණයක් මේක සටහන් කරලා තියෙනවා. ඉතින් එයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ෆොටෝස් වලට ගිහිල්ලා ඒක ෆොටෝස් view කරලා ඔයාට ඒ ෆොටෝ එකක තියෙන හැම ප්‍රශ්න ගානෙම උත්තර ලියලා හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම තවත් ක්‍රමයක් කියන්නම්. මේ ක්‍රමේ පාවිච්චි කරනවා වගේම Google එකකට ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. දැන් AI තාක්ෂණයේ හැම ෆෝන් එකකම තියෙනවා. ඉතින් ඔයා AI ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඔයාගේ ChatGPT පාවිච්චි කරන කෙනෙක් නම් සරලම උපාංග විදිහට ChatGPT එක පාවිච්චි කරන කෙනෙක් නම් ChatGPT එක ඕපන් කරගෙන ChatGPT එකට දෙන්න කමාන්ඩ් එකක් මට ජපානයේ රියදුරු බලපත්‍රය ලබා ගන්න අවශ්‍යයි. ඒ නිසා මට මේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා මට අවශ්‍යයි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. මොන වගේ ප්‍රශ්න දෙන්න කියලා. එතකොට එයා ඒකට අනුමාන කරලා ප්‍රශ්න ටිකක් ඔයාලට දෙයි. ඉතින් ටයිමර් එකක් තියාගෙන වෙලාවක් බැලන්ස් කරගෙන හරි වැරදි දාගෙන ඒකට ලියලා හුරු වෙන්න. ඔයාලටත් ඒක හොඳ ඔපචුනිටි එකක්. AI ටෙක්නොලොජි තියෙන හින්දා ඒ වගේ දේවල් පාවිච්චි කරලත් ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. අර මම කියපු මේ ආදරණීය හිතවතියගේ Facebook එකේ දාලා තියෙන ප්‍රශ්නත් බලන්න. එයාගේ ගොඩක් ප්‍රශ්න මේ පේපර් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අනුමාන ප්‍රශ්න ඒවටත් ලියලා උත්තර ප්‍රැක්ටිස් කරලා පේපර් එකට මුහුණ දෙන්න ඔයාලට පුළුවන්. එහෙනම් ඉතින් ඔන්නෝ කාරණා තමයි අපි දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට මම මේ කතා කරන්නේ ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ කාරණා. එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකට යන්. තුන්වෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ පේපර් එකෙන් පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගද්දි ප්‍රැක්ටිකල් එකේදී කොහොමද එයාලගේ තියෙන මාර්ග පතේ නැත්නම් ඩ්‍රයිව් කරන්න තියෙන